මචංල මේ රටේ නීතිය කියන එක කිහිප දෙනෙකුට වෙන් වෙලා තියෙනවා කියලා තාමත් උඹලා දන්නේ නැද්ද? එතකොට ඊයේ දින අටමස්ථානයේ හිමිනමට අප දුන්නා. හැබැයි අර පෙට්‍රල් ලීටර් 4ක් අහුවෙලා ඒ අහිංසක ගොවි මහත්තයට ඇත්තටම අප දුන්නේ නෑනේ. දවස් 14ක් ඇතුළට යවුවා. එතකොට ඒ මොන නීතියෙන්ද? එතකොට දැන් මේකේ කියනවා මේ අටමස්ථානයේ හේමරතන හිමිනමට අප ලබා දුන්නේ අප ආඥා පනතේ අංක 14 වගන්තියට අනුකූලවයි කියලා. එතකොට අංක 14 වගන්තියට අනුකූලව අර පෙට්‍රල් ලීටර් 4 අහුනේ වෙලාවේ ඒ මිනිහයට අප දෙන්න බැරි වුණාද? එතකොට මේ මිනිහය දින 14ක් ඇතුළට ගියා. මේ අටමස්ථාන හිමිනම බාල වයස් දැරියක් බරපතල අපයෝජනයට ලක් කරලා ඒ පුජ්‍යලයට අප දුන්නා. එතකොට ඒ සාක්ෂි ඕනතරම් සාක්ෂි තිබ්බා. බී වාර්තා ඉදිරිපත් කරපු සාක්ෂි තිබ්බා. එතකොට වීඩියෝ හඬපට තිබිලා තියෙනවා 80 ගාණක්. ඉතින් ඒ ඔක්කොම සාක්ෂි තියෙනවා. ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ පිළිගන්න පුළුවන් සාධක කරුණු කිහිපයක් තිබිලා තමයි ඊ අප දුන්නේ. ඒ අප දුන්නේ අටමස්ථාන හිමිනම වෙන්නේ. ඒ කියන්නේ මුදල් වලට. එතකොට අර අහිංසක පෙට්‍රල් ලීටර් 4ක් තිබ්බේ මිනිස්සෙට කවදාවත් තැනක් නැහැ. මිනිස්සෙට සල්ලි නැහැනේ. ඉතින් අන්න ඕක තමයි කියන්නේ මේ එකම රටක් එකම නීතියක් කියලා ආපු ආණ්ඩුව අදත් කරන්නේ එදා වගේම තමයි. බලවතාට ධනයට බලයට යටත් නීතිය. එතකොට නීති පොත මන්නම් දකින්නේ එකයි. හැබැයි මේක ගරු අධිකරණයත් කරන්නේ මේ ධනයට බලයට යටත්ව වගේ තමයි මේක පෙනෙන්නේ. ඉතින් මේ හේතුව තමයි මොකද මේ අධිකරණයට ගරු අධිකරණයට අපහාස කරනව නෙවෙයි. මොකද අහිංසක මිනිස්සුන්ට එකක් සල්ලි ධනවත් අයට එකක්. ඒ කියන්නේ ධනය බලය තනතුරු තානාන්තර වලට එකක්. එහෙම වෙන්න බෑ. එකම රටක එකම නීතියක් නම් එකම නීති පොතේ එකම අපරාධ දණ්ඩ නීති සංග්‍රහය අපරාධ විනිවිධාන සංග්‍රහය යන ඔය සංග්‍රහය වල එක දෙයක් ක්‍රියාත්මක විය යුතුයි කියන එකම දේ තමයි මම කියන්නේ. ඉතින් මේක ඒ හිමිනමටත් එකම නීතියක් අර පෙට්‍රල් ලීටර් 4 අහුනේ මනුස්සයරත් එකම නීතියක් විය යුතුයි. ඉතින් මේක අපි තරේ හෙලා දකින්න මේ එකම රටක මෙවැනි දේවල් මේ නින්දිත වැඩ වෙනවට. ඉතින් ඒ හිමිනම මේ වෙනකොට සමහර විට අර සාක්ෂිකරුවන් සමහර විට උගේ සල්ලි වලට සාක්ෂිකරුවන්ගේ සාක්ෂි නැති කරන්න පුළුවන්, එක්ක මරා දමන්න පුළුවන්, මොනාරි ඝාතනයකට ලක් කරන්න පුළුවන්. එහෙම අවස්ථාවක ඒවට වග කිය යුත්තේ කවුද? එතකොට මෙන්න රටක් හැටියට එකතු වෙන්න තියෙන අවස්ථාව තමයි මේ පොඩි දැරියක් වෙනුවෙන්. ඒ දැරිය කැමැත්තෙන් අකමැත්තෙන් කරා නම් මොකද බාල වයස් දැරියක්. ඒ නිසා ඒක කැමැත්තෙන් අකමැත්තෙන් ඒක වැරද්දම තමයි. ඉතින් ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලනවා අටමස්ථාන හිමිනමට අප දුන්න එකට අපි තරේ හෙලා දකිනවා. මේ රටේ එකම රටක් එකම නීතියක් කියලා ආපු ආණ්ඩුවත් පෙර ආණ්ඩුව වගේම කටයුතු කරන බව තමයි පෙනියන්නේ. එහෙනම් හැමෝම ෂෙයා කරපල්ලා යාළුවනේ මේ වීඩියෝ එක.